හෙලෝ ළමයි. ඔන්න අද යන්නේ මං ඔයාලට පෙන්නලම නැති තුන් කට්ටුවක් එක්ක චුටක් ඇවිදින්න. ඒ ඇවිදින්න යන්නෙත් ඔයාලට හරිම සමීප තැනක්, හරිම ආදරණීය නගරයක් කිව්වොත් මං හරි. අපි අද යන්නේ නුවර. නුවරත් චුටක් ඇවිදලා මම මේ යාළුවගේ කැම්පස් එකට තමයි යන්නේ. ඒ කැම්පස් එක ගැන කිව්වොත් එහෙම අපි A levels කරලා යන ආසම කැම්පස් එක පෙරදෙනිය. ඉතින් මට පෙරදෙනිය යන්න බැරි වුණා. මම රුහුණට සිලෙක්ට් වුණා. ඊළඟට මගේ යාළුවා පෙරදෙනි සිලෙක්ට් වුණා. ඉතින් අපි එහෙත් යන්න හිතාගෙන තමයි මේ ගමන පටන් ගත්තේ. දැන් නම් අපි ඉන්නේ සහස්සුයනේ. නුවරට ආවොත් නොයාම බැරි තැනක් නෙමේ සහස්සුයන කියන්නේ. ඉතින් ඔන්න අපි සහස්සුයනට ඇවිල්ලා මම මෙයත් එක්ක ගියා රසම රස අච්චාරු ගන්න. අපි ගත්තු අච්චාරු මොනවාද බලන්නකෝ. හරිම රසයි, සැරයි හැබැයි. අඹ ගත්තා, දිවුල් ගත්තා, අන්නසි ගත්තා. හරිම රසයි, හැබැයි චුටක් සැරයි. දනවා කියලා කෑ ගහක තමයි කෑවේ. ඊට පස්සේ අපි ආයෙ ගත්තා කේක් ගත්තා. මේ දවස්වල කැරමල් පුඩින් භීෂණයක් තියෙනවානේ. ඉතින් අපිත් try කරා කැරමල් පුඩින්. හරිම රසට තිබ්බ. හැබැයි සහස් වෙන කැරමල් පුඩින් එහෙම හරිම රසයි. කේක් එක නම් එච්චර සෙට් උන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයෙ කෑවා මොනවාද? කොත්තු කෑවා. ඒක නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ගත්තා වගේත් මතකයි. ඒනවට කොහෙද කියන්න මට මතක නෑ ඒක. ඊපස්සේ අපි අච්චාරු කාලා, ඒවත් කාලා. අපි එතෙන්ට වෙලා චුටක් කියව හිටියා. අපි මේ කියව ඉද්දිත් පොඩ්ඩක් වහිනවා. පොඩ්ඩක් කුඩු පොද එහෙම චුට්ටක් වහිනවා. ඒත් ඉතින් අපි හිටියා. මෙහෙම කෝලන් ටිකකුත් දාන ගමන් එතෙන්ට වෙලා හිටියා. ඉතින් මට අඳුන්වලා දෙන්න බැරි වුණානේ. මේ ඉන්නේ බෝලේ වගේ ඉන්නේ තෙදුනි. එතකොට අනිත් එක්කෙනා වත්සලා. එතකොට මෙතන නර්ස්ලා දෙන්නෙක් මැද්ද ඩොක්ටර් කෙනෙක් තමයි ඉන්නේ. ඒකත් හරි අමුතු ගැලපීමක් නේ. ඔය විදිහට කියව ඉඳලා මමත් එහෙම් මෙහෙන් කැරකි වීඩියෝස් ටිකක් ගත්තා. අරගෙන ඉවර වෙලා දැන් අපි යන්නේ KCC එකට. ඒකටත් ගිහිල්ලා තෙදුනිට ඕන කරන ඇඳුම් වගේක් තිබුණා. ඒවත් අරගෙන චුට්ටක් කැරකිලා අපි ගියේ මොනවාද ආයු බලන්න හිතාගෙන. ඒ වුණාට ඒ ටයිම් එකට අපිට අපි ගිය ටයිම් එකට ආයු සෙට් උන්නේ නැහැ. ඒ හින්දා අපි චුට්ටක් ඇවිදලා කැරකිලා කාලා ආයෙත් ඇවිදලා ස්පාසිලෝන් එකටත් ගිහිල්ලා ස්පාසිලෝන් ෆෑන් කෙනෙක් ඉන්නවා මෙතන. තෙදුනි ස්පාසිලෝන් ෆෑන් කෙනෙක්. එයත් එක්ක ස්පාසිලෝන් එකටත් ගිහිල්ලා පස්සේ ආයෙ උඩටම ඇවිල්ලා අපි යද්දී නම් එතනේ තියෙන රෙස්ටොරන්ට් එක පොඩ්ඩක් හදන ගමන් තිබුණේ. එතෙන්ට වෙලා චුටි විකාර ටිකක් කර ඉඳලා අපිට ඒ වෙලාවෙත් කාපු බිප්පු වගේ වීඩියෝස් ගන්න අමතකුණා දෙයියනේ. ඇයිද මන්දා කැම දැක ගමන් මට බ්ලොග් කතන්දර යනවා. ඔළුවෙන් කෙලින්ම කෑම කන්න තමයි ඔළුවට එන්නේ. එතනත් ඔය වගේ අමුතු විකාර ටිකක් කරලා, ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක කරන්න try කරා. ඔය දෙතුන් පාරක් try කරලා ඔය සේරම වීඩියෝස් කැලි ටික ඔකේ තියෙනවා. ඊට පස්සේ අපි එතනින් ඇවිල්ලා ඊට පස්සේ අපි කැම්පස් එකට යන්න තමයි ආවේ. මේ තමයි අක්බාර් පාලම. ඔයගොල්ලෝ දන්නවා ඇති මම නම් මගේ first time මම මේ පාලමට ගියා. මොකද මම ඉතින් පෙරදින කැම්පස් එකට ගිහින් නැහැ කලින් මට ඉස්කෝලේ කාලේ ගියාද කියන්න මට මතක නෑ. සමහරට යන්න ඇති. චූටි කාලේ හැමල එහෙම එක්කන් යන්න ඇති. මොකද බලන්න යන්න පුළුවන් නේ. ඉතින් හරිම ලස්සනට තිබුණා පරිසරය. ඒ ගස්වැල් ඒක නම් ඉතින් අමුතුම ලෝකයක්. ඒක ගිහින්ම බලන්න ඕනේ. ඇත්තටම ඉතින් පේරාදෙනි කැම්පස් එකට යන්න හම් වෙනවා කියන්නේ එක්තරා ඒක ලකි එකක් නේද? විදිහට ඔය අක්බාර් පාලම දිගේ ඇවිදගෙන ගිහිල්ලා එහෙට කැරකිලා මෙහෙට කැරකිලා ඒකෙත් වීඩියෝස් ටිකක් අරගෙන තාමත් ඒ වීඩියෝස් ටික තමයි යන්නේ. ඇත්තටම
හරිම නිහඬ බවක් හරිම සොඳුරු බවක් අපි යන වෙලාවෙත් චූටියට වැස්ස තිබුණා. ඒ වැස්සත් එක්කේ පරිසරය දකිද්දි අපි යද්දි හැන්දෑ වුණානේ. ඒ හැන්දෑවත් එක්කේ පරිසරය දකිද්දි ඒක හරි අමුතු වයිබ් එකක්. දැන් මේ කියව යනවා අපි. මෙයාගේ හොස්ටල් එකට යනවා. අපි හිතාගෙන ඉන්නේ අද තමයි එහෙ වල පටන් ගන්නෙ. වලේ ඩ්‍රාමා පටන් ගන්නෙ අද. අපි යන්න තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලන්නකො ඉස්සරහට අපි ගියාද නැද්ද කියලා. මොකද වැස්ස අපි යද්දිත් ටිකක් වහිනවා. එතකොට රෑ වෙද්දි තව වැඩි කරයි කියලාත් හිතෙනවා. ඒ වුණාට ඉතින් අපි ඔය වටපිට බල මං ඉතින් වීඩියෝස් ටිකකුත් ගත්තා. බල ඉතින් ගියා. මට යද්දි මේ කියා ගන්න බැරි හරි අමුතු හැඟීමක් ඒක මට ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒක ඒ ගිහින්ම බලන්න ඕනේ. ගිහිලා නැති කට්ටිය ඇති, ගිහිලා තියෙන කට්ටිය ඇති. ඒගොල්ලෝ කියන්න. ඉතින් ඔන්න මං කිව්වනේ අපි වලට ගියාද නැද්ද කියලා. ඔන්න අපි ගියා. අපි වැස්සේ කුඩ ඉහළගෙන මඩ ගොඩේ අපි ගියා. හරිම සොඳුරු රාත්‍රියක් ඒක. අපි ඊට පස්සේ බැලුවා අපි යන දවසේ තිබුණේ ප්‍රේමති ජායති සෝකෝ. මොකද අපි ඊළඟ දවසේ එන්න ගියේ. එතකොට අපිට ඉතින් මේ ඩ්‍රාමා එක තමයි බලන්න හම්බුනේ. ඉතින් බැලුවා ඒක හරි ෂොක් ඉතින්. කට්ටියම වල වටේට එකතු වෙලා තව ඒ කියන්නේ කැම්පස් එකේ ළමයි හිටියා. එතකොට අවට ඉන්න මිනිස්සු හිටියා. ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා ඉතින් බලන්න. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයකට උනේ වැස්ස නම් චුට්ටක් බාධාවක් වුණා අපේ මේකට. අපි කන්න එහෙම අරන් ගියව මුලින්ම කාලිවර කරලා ඩ්‍රාමා එක බලන්න තමයි ඔය දැන් ඉඳගෙන ඉන්නේ. හැබැයි ඉතින් චුට්ටක් වැස්ස නිසා ඩිස්මිස් වුණා. හැබැයි ඉතින් අපි බැලුවා. අපිට පුළුවන් හැටියට අපි බැලුවා. මම වීඩියෝස් ටිකකුත් ගත්තා. ඉස්සරහමත් හිටියා. අපි තැම් මාරු කර බල හිටියා. ඉතින් ඒ විදිහට එක බලලා ඔන්න අපි ගෙදර යන්නේ. ගෙදර යන්නේ කියන්නේ අපි යාළුවාට දැන් ක්ලිනිකල් යන්න තියෙනවා. ඉතින් එයත් එක්ක උදෙන්ම හැරිලා දැන් මේ උපදෙස් දෙනවා කොහොමද අපි යන්න ඕනේ බස් එකේ යන්නේ කොහොමද කියලා උපදෙස් දෙනවා. හරි පරිස්සමට අපිට යන්න උපදෙස් ටික දුන්නා. දැන් මේ බැන එක්කගෙන යනවා පිටිපස්සේ. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. මෙන්න මේ විදිහට තමයි මම යන්නේ. මෙන්න මේ විදිහට තමයි අනිත් එක්කෙනා යන්නේ. ඔන්න ඔය විදිහට අපි අනුගමනය කරමින් පාරේ යනවා. අර පේන්නේ නැතිනම් ඒගොල්ලන්ගේ ෆැකල්ටි එක මෙඩිකල් ෆැකල්ටි එක. දැන් ඔන්න එයා යනවා බස් එකේ අපිත් එක්ක. මොකද එයාට හොස්පිටල් එකට යන්නත් එයා බස් එකේ ටිකක් දුර යන්න ඕනේ. ගිහිල්ලා කොහොමද ලුක් එක මායි වත්සලයි ගියා දළදා මාලිගාවට. ඉතින් නුවර ආවා කිව්වහම නොයාම බැරි තැනක් නේ. අපි යන්න හිටියේ ඊයේ. ඒ වුණාට අපේ පොඩ්ඩක් වෙලාව කළමනාකරණය කරගැනීමේ බැරිවීමත් එක්ක අපි යන්න බැරි වුණා. අද යන්නම් කියලා හිතාගෙන. දැන් ඉතින් අපි යනවා දළදා මාලිගාවට. මම ඇත්තටම මේ ගොඩාක් කාලෙකින් දළදා මාලිගාවට යන්නේ. මගේ කැම්පස් එකේ වැඩ කටයුතුත් එක්ක මට නුවර ඇවිල්ලා දළදා මාලිගාව වඳින්න එහෙම මේ එච්චර මට ෆ්‍රී එකක් හම්බුන්නේ නැහැ. නමුත් මේ නිවාඩුවේ එක දිගට හම්බ වෙනවා මාස දෙකක විතර දෙකමාරක වගේ නිවාඩුවක්. මොකද මට නිවාඩු දවසට යාළුවට නිවාඩු නෑ. එක්ක එයාට එක්සෑම් දවසට මට නිවාඩු. ඔහොම සෙට් වෙලා ඔන්න කාලෙකින් නිවාඩුවක් හම්බෙලා තමයි මේ ආවේ. ඊපස්සේ අපි උදේට කෑම කෑවා ඩෙවොන් එකෙන්. ඊට පස්සේ අපි ගෙදර ගියා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. බයි.